guys, we are Chef and Shams and welcome back to our channel. අද අපි යන්නේ හන්ස්විල් වලට. හන්ස්විල් කියන්නේ ගොඩක් ලස්සන පැත්තක්. ඒ වගේම අපි කලින්ුත් මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. මේ අවටත් මාරම ලස්සනයි ඩ්‍රයිව් එක. දැන් ඔයාලට පේන්නේ ස්කී රිසෝට් එකක්. හැබැයි අපිට හන්ස්විල් වලට යන්න තව 2 hours විතර යනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඩ්‍රයිව් එක නම් එච්චර ලේසි නෑ because මේකට අපිට එන්න තිබ්බේ normal route එකකින්. කොහොම හරි අපි හැමෝම එක කාර් එකක තමයි අද ආවේ. දැන් අපි location එකට ඇවිල්ලා ඉන්නේ. අපි මෙතනට ආවේ December 12th. ඒත් එක්කම ඔයගලන්ට tickets online purchase කරන්න පුළුවන්. අපි යමු ඇතුළට දැන්. Oh, okay. Thank you. Okay. Hi, how are you? Oh, good, thank you. A little chilly. Yeah. I've got 5 people. Yeah, 5 people. ඉතින් මේ තියෙන්නේ Forest of Light event එකේ map එක. ඒකේ පේන විදියට it's a 1 kilometer trail. ඉතින් මේ trail එක පටන් ගත්ත තැනේ ඉඳලා ඉවරනකම්ම තියෙන්නේ creative lights වලින් කරලා තිබ්බ එක light ads කියලා කියන්න පුළුවන් ඒකට. හන්ස්විල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටොරන්ටෝ වලට වඩා weather එක ටිකක් සීතලින් වැඩි. අපි ගිය වෙලාවේ -10 හරි 11 වගේ තමයි weather එක තිබ්බේ. And anyways, now we just entered the place. ඔයගලන්ට පුළුවන් බලන්න entrance එකේම ලස්සනට lights තිබ්බා යාලගේ. and මෙතන හරිම cool. මෙතන අපේ shoes අතරම light up වෙනවා ඒ lights වලට. It was so nice. And here we enter the main entrance of the Forest of Lights. දැන් අපි ඇත්තටම ඇතුළු වෙන්නේ forest එකකට. Of the glade, where the forest deepens and every shadow shivers with hidden magic. Each step they lead you toward. This place is actually magical. පොඩි එක්කෙනෙක්ට වුණත් ලොකු එක්කෙනෙක්ට වුණත් ඇතුළට ආවම ඇත්තටම මාරු විදියට ආස හිතෙනවා because වටපිටාවේ තියෙන snow ඒ වගේම ඒගොල්ලෝ trees lights decorate කරලා තියෙන විදිය background එකෙන් ඇහෙන මේ voice එක ඒ හැමදේම හරිම ලස්සනයි. It's like a movie. We went on a weekday. හැබැයි මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ තියෙන විදියට ක්‍රිස්මස් month එකේ කියන්නේ December 1st to December 31st සැන්ටාගේ සර්ප්‍රයිස් විසිට් එකකුත් තිබ්බා. හැබැයි අපි ගිය දවසේ තිබ්බේ නෑ. සිලෙක්ටඩ් ડેස් වල තමයි එක තිබ්බේ. We couldn't meet the Santa but තැන නම් හරිම ලස්සනයි. ගොඩක් වෙනස් ගොඩක් nature එකෙන් ඒගොල්ලෝ ඒ කරපු හැම light deco එකකින්ම මොකක් හරි message එකක් දෙන්න උත්සාහ කරා. ඒ තියෙන හැම creative decoration එකක් හරහම. It's learning to bend with the wind, to share the light, to stand tall when storms come. Remember, change is how the garden thrives. අපි ඇත්තටම peaceful විදියට මේ trail එක පුරාම ඇවිද්දා because මං කිව්වා වගේ weekday එකක් නිසා ලොකු crowd එකක් හිටියේ නැහැ. ඇත්තටම මේක properly බලන්න එනවා නම් after 5 තමයි මේගොල්ලන්ගේ ඒ ඔක්කොම light up කරන්න යාලා. ඒත් එක්කම තමයි මේකේ ticket එකක් per person adult කෙනෙක්ට උනේ $21.75 including tax. පොඩි අයට උනේ $16 වගේ. අපි ඒක online book කරලා තමයි මෙතනට ගියේ.
actually this place is totally worth it. ඒ ගානට ඇත්තටම සාධාරණයි මේ trail එක පුරාම හම්බෙන experience එක. This is so nice. හරිම peaceful nature lover කෙනෙක්ට උනත් nature එක වෙනම විදියකට බලන්න පුළුවන්. මෙතනට ආවම ඒ සාමාන්‍යයෙන් forest එකක රෑට snow එක ඒක හරිම ලස්සනයි. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලා කැනඩාවේ ටොරොන්ටෝ වල ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් try to go because this event is going till March. ඉතින් ඔයාලටත් පුළුවන් මේක experience කරන්න. Like I told you guys, the weather was not very good. I think -11-10 කියන්නේ I think අපේට දරා ගන්න පුළුවන් weather එකක් නෙමෙයි. But luckily ගොඩාක් spots වල මේ වගේ fireplaces තිබ්බා. It was so nice. I think සීතල වෙච්ච හැම වෙලාවකම අපි කට්ටිය I think එතන ඉඳගෙන ටිකක් වෙලා අපිව රස්නේ කරගත්තා. ඒත් එක්කම තමයි අපි ට්‍රේල් එකේ ආවිද්දේ. මොකද එක දිගට මේ වෙද්දියට ආවිදෙද්දි හරිම අමාරුයි ඒ සීතලත් එක්ක. මම කැනඩා වලට ආවට පස්සේ දැනගත්ත එක දෙයක් තමයි මෙහි හැම සීසන් එකකටම එක events එක තැන්වල host කරනවා. ඉතින් අපි හරි ආසයි ඒ culture එකට ඒ experience එක ගන්න. ඉතින් අපි පුළුවන් තරම් මේ වගේ දේවල් social media වලින් දැනගත්තම අනිවාර්යෙන් we make it a point to visit because අපි ගත කරන life එකත් එක්ක අපිට පොඩි balance එකක් හම්බ වෙනවා මේ වගේ ලස්සන තැන්වලට ගියාම. අපි දැන් අපේ 1 kilometer trail එක ඉවර කරලා ඇවිල්ලා ඉන්නේ. අර last time video එකේදී අපි ආවේ items purchase කරන්න යාළුවගේ එතනටම තමයි. ඉතින් මෙතන main stall එකේ තමයි ඔක්කොම decors තියෙන්නේ අද. ඉතින් අපි ඒ decors බලන්න ආවා because අපි මේ ගිය දවසේ Christmas වලට තව ටිකක් දවස් තිබ්බා. So we had more time to buy decors from this place. ඒත් එක්කම අනිත් දේ තමයි අපි පොඩ්ඩක් අපිව warm කරගන්නත් එක්ක තමයි ඇතුළට ආවේ. Like the last time මේ සැරේත් මම මාර ඔබ්සෙස් වෙලා හිටියේ හැම ඩෙකෝ එකක් එක්කම. හැමදේම ගෙදරට අරන් පුරව ගන්න බැරි නිසා ලස්සන චූටි items ටිකක් මමත් ගත්තා. ඒ වගේම මම අපි මේ සැරේ trip එකට ආවේ අපේ අයිලා එක්ක. ඉතින් එයාලත් ලස්සන ඩෙකෝස් ටිකක් ගත්තා. ඉතින් මේවා තමයි memories විදියට අපි ගෙනියන්නේ. Christmas ළඟම එන නිසා discounts ටිකක් වැඩිපුර තිබ්බා because මේවා seasonal decors නේ ඒක හින්දා. So ඒ වගේම තමයි මේ වගේ snow shoeing කරන shoes ඒත් එක්කම skate කරන shoes වගේ helmets ගොඩක් ski කරද්දී අවශ්‍ය වෙන gadgets උත් මෙතන තිබ්බා. අපි ගිය දවසට වඩා මේ දවස්වල ඒ කියන්නේ ජනවරි ඉඳලා මාර්ච් වෙනකන් තව events add වෙලා තියෙනවා මේ Forest of Light show එකට. ඒ තමයි skiing, snowshoeing වගේ දේවල්. ඉතින් ඒවටත් join වෙන්න පුළුවන් මේ දවස්වල යන අයට. I was so fascinated by the lights and the decors and it's the Christmas time. So හැම දෙයක්ම ගොඩක් ආසාවෙන් මම බැලුවා. ඒ වගේම මෙතන මේ පොඩි area එකක් තිබ්බා skate කරන්න කට්ටියට. ඒ වෙලාවේ මම කිව්වා වගේ ලොකු crowd එකක් හිටියේ නැහැ weekday එකක් නිසා. This was such a cute spot. මේ Christmas in the cabin කියලා තියෙන මේ පුංචි cabin එක හරිම ලස්සනයි. We wanted to take lot of pictures මෙතන. හැබැයි එකපාරට මෙතන busy වුණා කට්ටිය එන්න හදපු නිසා. මේක ඇතුලේ decors තමයි තිබ්බේ but ඒක set up කරලා තිබ්බේ හරියටම cabin එකක් ඇතුලේ තියෙන විදියට. It was so nice and very Christmassy. ක්‍රිස්මස් කියලා කියන්නේ මගේ
ආසම ෆෙස්ටිවල් එක කිව්වොතින් හරි. ඒ කියන්නේ අවුරුද්ද පටන් ගත්ත කාලේ ඉඳලා බලන් ඉන්නේ ක්‍රිස්මස් එනකන්. ඉතින් මේ තැනට ආවට පස්සේ ඒ එක්සයිට්මන්ට් එකයි ඒ හැපිනස් එකයි ඇත්තටම ගොඩාක් වැඩි වුණා මට. I think this was one of the best places that I've visited so far during December. අපි තව ලස්සන තැන් වලට ගියා. ඒවත් ඔයාලට බලන්න පුළුවන්. දැන් ඇන්දල කරලා හොඳටම මහන්සි අපිට. ඒක නිසා එයාලගෙම තියෙනවා The Rake Kitchen කියලා කැෆේ එකක්. So අපි ඒකෙන් අපිට hot dogs, hot chocolate වගේ දේවල් ගත්තා. And we had a nice experience because එතන පොඩි dorms වගේ හදලා තිබ්බා. cover කරපු තැන් අතුරට වෙලා කෑම කන්න. මේ වෙලාවෙ නම් අපි කට්ටියම පොඩ්ඩක් විතර exhausted වෙලා හිටියේ. reason එක සීතල වැඩි. කොච්චර gloves දාන් හිටියත්, කොච්චර thermals ඇඳන් හිටියත් ඇඟට දරා ගන්න බැරි තරම් සීතලක් තිබ්බා. especially අපේ අර finger tips වලට කියන්නේ අපි හැමතිස්සෙම phones එහෙම එළියට ගන්නවනේ photos ගන්න. ඒක හින්දා පොඩ්ඩක් අපිට දරා ගන්න බැරි වුණා සීතල. දැන් ওই shams පෙන්නන්නෙත් ඒක තමයි -11. ඉතින් මේ විදිහට තමයි අපේ Huntsville trip එක ඉවර වෙන්නේ. We hope you guys enjoyed this beautiful place and stay tuned for our next video. Thank you for watching. Bye bye.